ඉඳලා මම හිතන්නේ. යන්නේ අපි නිව් ෆොරෙස්ට් කියලා ලස්සන කැලයක් බලන්න නේද? හැබැයි කැලයක් වඩ ඉතින් ලංකාවේ තියෙන විදිහට කැලයක් බලාපොරොත්තු වෙන්න බෑ. කොළ නැති කැලයක්. අනිවාර්යෙන් කොළ වැටලා ඉතින් කොහොමද වෙන්න කියලා. ඉතින් හැබැයි ඒකේ සත්වෙම ඉන්නවා. හැබැයි දැන් වින්ටර් එකට කොහොමද දන්නේ නැහැ. නමුත් උදේ කාලේ මාර ලස්සනයි. ඉතින් මොනවාද උදේට ඉර 6ක්ද සහ අවසර ඉර බහිද්දි තමයි ඒ හැරි ලස්සනට මේ සීනරි එක view එක ගන්න පුළුවන්. ඉතින් අපි ඕලවන් තරම් බලන්නේ දැන් කොහොමද මේ කාලේ වින්ටර් එකේ උදේ වෙන්න පොඩ්ඩක් පරක් වෙනවා. මොකද නැත්තම් උදේ පාන්දරම සාමාන්‍යයෙන් අපිට ගාමක් පිටත් වෙන අමාරුයි. සමයකට මේ වෙනකොට එළිය වැටිලා නේද? සමයකට මේ වෙද්දි ටිකක් විතර එළිය වැටිලා. මට මතකයි ඉස්සරහ වැඩට යනකොට. අනික දැන් යන්නත් කොහොමත් අපිට යනවා පැයක් විතර කාලයක්. ඉතින් පැයක් විතර කාලයක් විතර යද්දි ගයිස් ඉතින් අපි යන්න හිටියේ ඇත්තටම 3ට 3 නේ 4ට නේ 4ට යන්න 4ට යන්න හිටියේ දැන් 5යි කාලයි වෙලාව. අපිට නැගිටින කම්මැලි හිතුන උදේ සීතලත් එක්ක අපි ඉතින් විනාඩි 5ක් ගියේ අපි දෙන්න ආයි නිදාගත්ත චුට්ටක් වෙලා මේ බෑනෝ එතන තියෙන කාර් ඔක්කොම ගල් වෙලා තියෙන්නේ මම ඒ කාර් එකේ අකුරක් ලියන්න ගිහලා මගේ ඇඟිල්ල දැන් මේ ගල් වෙලා වගේ තියෙනවා මේ අපේ නෂි බබා අපි ඒකත් ගොඩක් මේ මගේ නෂිලි බබා මේ ජැකට් එක මගේ අලුත් එකක් මට හම්බ වෙච්ච ඕක තමයි නැත්තේ ඔයගලන්ට පේනවා ඇති මේ පාර හරියට පේන්නෙත් නෑ මේ ලයිට් එක තිබ්බා මේ මෙහි ලයිට් එක දාලා තියෙන කොට අවුල් වගේද නෑ ලයිට් එක දාලා තිබ්බත් කියන්නේ මේ අද මම පිටිපස්සේ යන්නේ නෂිලි බබා තනියම හින්දා පවුනේ පාන්දරනේ කියනවා ඇති මහලට වාහන කියන්නේ සම්පූර්ණයෙන්ම කම්ප්ලීට්ලිම මේ ගල් වෙලා සොස්ටි අනේ කර වෙනවා මේ වැඩි ක්ලියර් නෑ වතුර ටික වතුර බැඳිලා ගල් වෙලා සුදු වෙලා වගේ පේනවා යාලට කාර් ටික දීපාර පේන්නේ නෑ ඔබ ඉතින් උදේවරු වෙන මේ වෙලාවට සාමාන්‍ය කාලේ යද්දි ගොඩක් පරිසම් වෙනවනේ ගයිස් මොකද ඇත්තටම අපිට ඉස්සරහින වාහන පේන්නේ නැති වෙන අවස්ථා ගොඩක් තියෙනවා ඒකේ වාහනේ ලයිට් එක අඩු වෙනවා සහ අපේ කියන ස්පීඩ් එක අපි අනිවාර්යෙන් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ ඉතින් අපි බලමු අපි මෙතනින් ඕගලන් කටලා මොකද දැන් අපි දැන් පෙට්‍ර ගහ ගන්න යන්න ඕනේ මොකද අපිට අමතක වෙච්ච ලොකුම දෙයක් තමයි සාමාන්‍යයෙන් අපි වෙන්නෙම නැති වැඩ හැබැයි ලොකු ගමනක් ප්ලෑන් කරොත් වෙනම වැඩ අපි මේක යන්න හිටියේ දැන් ගොඩාක් කාලයකට කලින් අර බලන්න ක්‍රිස්මස් වලට ලස්සනට හදලා අපි යන්න හිටියේ කවද වගේද ද මාස 3-4කට විතර කලින් නේද අපි මුලින්ම යන් ගිහලා හිටියේ පාර පේන්නේ නැහැ තමයි කිසිම දෙයක් හිමීට යන්න හරි අපි පෙට්‍ර ගහන තැනට ගිහලා ඔයාලව ආයෙත් හම්බ වෙන්න පෙට්‍ර ගහන තැනට ගිහලා ඔයාලව හම්බ වෙන්නම් කිව්වට අපිට විතර වීඩියෝ කරන්න බැරි වුණා මොකද අපි ගියේ උදේම හින්දා ෂෙඩ් එක වහලා යද්දි ඒ පාර දැන් අපිට පෙට්‍රල් නැහැ ආපහු යන ඊට පස්සේ ළඟ චුට්ටක් ඉස්සරහට යනකොට තව ෂෙඩ් එකක් තිබිලිවල අපි එතනින් තමයි ඊට පස්සේ පෙට්‍රල් ගහගත්තේ
ගයිස් ඔයාලට මේ පරිසරය දැක්කම මොකක්ද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්නකෝ. ඔයාලට හිතන ඇති හරිම ලස්සනයි. මාරම නිදහස් කවුරුත් නැහෙන වැඩිය. සත්තු විතරයි ඉන්නේ ගොඩක්. එහෙම ඔයාලට හිතන ඇති. නමුත් අපි දැන් මෙච්චර ඇඳුම් ඇඳලා ජැකට් දාලා තොප්පි දාලා ඉඳලත් අපිට පුදුම සීතලයි මෙතන. එළියට වැස්සහම තනිකර අත් දෙක තේරෙන්නේ නැහැ වගේ තප්පර කිහිපයක් යනකොට. එතකොට නිකමට හිතලා බලන්නකෝ දැන් ඔතන සත්තු ඉන්නවානේ. ගොඩක්ම ඉන්නේ අශ්වයෝ. අශ්වයන්ගේ එහෙම අර ඔය ලොම් මෙහෙම ගොඩාක් නැහැනේ. අර ඇඟටම ඇලිලානේ තියෙන්නේ ලොම් ටිකක්. එතකොට ඒ සත්තුන්ට කොච්චර සීතල ඇතිද නේද? සමහර වෙලාවට අශ්වයෝ ඉන්නවා එකම තැනට වෙලා හෙල්ලෙන්නවත් නැතුව ඉන්න විනාඩි 10ක් විතර. මං හිතන්නේ එයාලා අර සීතල දරා ගන්නවා වෙන්නත් ඇති. එහෙම අර හෙල්ලෙන්නවත් නැතුව ඉඳලා. ඔන්න බලන්නකෝ ඔය හරිය ඉන්න අශ්වයෝ ටික. දැන් ඔයාලට හිතන්න පුළුවන් අයියෝ අශ්වයෝ දැකලා නැද්ද මෙච්චර අශ්වයෝ බලන්න මේ කැලේ රින්ගන්නේ එහෙම කියලා. එහෙම නෙමෙයි. දැන් මෙහි ඉන්න අශ්වයෝ ලංකාවේ ඉන්න අශ්වයෝ වගේ නෙමෙයි. දැන් ඔයාලට මේක ෆෝන් එකෙන් බලන හින්දා පේනවාද කියලා අපි දන්නේ නැහැ. පේන්නේ නැතුවත් ඇති සමහර විට. මේ අශ්වයෝ ලංකාවේ අශ්වයෝ වගේ දෙකක් විතර ලොකුයි. ඔයාලට දැන් සමහර විට පේන නැති ඔය උතන කළු පාට අශ්වයෙක් ඉන්නවා. ඒ අශ්වයා හදිස්සියව දැන් අපිව පන්නගෙන ඇවිල්ලා අපිට ගැහුවා කියන්නකෝ. අම්මෝ මං හිතන්නේ අපි කිලෝමීටරයක්වත් විසික් වෙයි මාවනා. ඒ තරම් ඒ අශ්වය මාරම ලොකුයි. සමහර තැන්වල ඉන්න අශ්වයන්ට නම් ඇඳුම් අඳලා තමයි එයාලා තියලා තියෙන්නේ එළියේ. නමුත් මෙයාලට ඇඳුම් අඳලත් නැහැ. මෙගොල්ලන්ට ඉතින් අර සීතල වෙච්ච තනකොළ තමයි කන්න තියෙන්නේ. පව් ඉතින්. මෙන්න මෙයා දුවනවා සීතලේ. අන්න අපේ කාරේක නැසිලි කාරේක ඇතුලේ නැසිලි හොඳට නිදි. අපිට ඉතින් පැන්න ඇතුලේ එළියට. අපි ගණපතවල. ඉතින් ගයිස් ඔයගලන්ට පේන ඇති මේක ඇත්තටම හිම වැටිලා වගේ තමයි පේන්නේ නැත්තේ. මොකද සම්පූර්ණයෙන් මිදලා තියෙන්නේ -3යි දැන්. ගයිස් මගේ අත අහුණා කාර් එකේ දොරට. හිමීර දොර වහන්න කියලා ගිහිල්ලා ඇඟිල්ල අහුණා. දැන් චුට්ටක් අඩිය දෙන එක. නැසිලියනි දියොන්ට තමයි. පියම් කාර් එකට. ඒ පාට ජැකට් එක අහුවෙලා. හරි. ඉතින් මොකද කියන්නේ? ඉතින් ඔයගොල්ලන්ට ගයිස් දැන් මේක සමයි කාලට නම් මේක මෙහෙම හිමෙන් ගහලා නැහැ. ඉතින් අර ග්‍රීනරි ගතිය තියෙනවා හොඳටම. ඉතින් ඊට අමතරව මේ අශ්වයෝ හරක්කේ ඔක්කොම මේ මූවෝ ඒ ඔක්කොම මේ පාර අයිනට ඇවිල්ලා ඉන්නවා. දැන් මේ වෙලාව වගේදී සාමාන්‍යයෙන් 9:00 වගේදී අපිට පාර දෙපැත්තේ බලා ගන්න පුළුවන්. ඉතින් දැන් වින්ටර් එකයි සීතලයි. ඒ දේවල් එක්ක ඉතින් සත්තු ගොඩක් අඩුයි හැබැයි. අපි එනකොට හිටිය පාර දෙපැත්තේ. අශ්වය. යනකොට පෙන්නන්න. හරක්කේමත් හිටියා. ඉතින් ඒ වෙලේ අපි වීඩියෝ කරේ නැහැ එළිය නැති හින්දා. කරුවලයි. ඔව්. සීතලයි අද්ද ගන්නලා වගේ. ඉතින් ගයිස් අපි මේ අතරම මේ නවත්තගෙන ඉන්නේ මේ මහ පාර නැත්නම් මේන් රෝඩ් එක නවත්තගෙන ඉන්නේ මේ අයිනක. ඉතින් මේ ආරේ පුළුවන් මොකද අපිට පිටපස්සෙනුත් තව වාහනයක් යන නවත්තවත් වෙනවා. අනික මේක මේ නවත්තන්න පෙන්නේද? නැසිය පෙන්නේ. පස්සේ පෙන්නන්න. ඉතින් නවත්තන්න පුළුවන් හරි එකක් ගයිස්. ඉතින් අපි එද්දි මේ හරියට පොඩ්ඩක් කරුවල වෙලා තිබ්බේ. ඉර පායන එක ඕගලන්ට ගන්න හැදුවා. නමුත් හරියට ආවේ නැහැ. ඔව් උදේ වුණාට තාම ගයිස් අපිට ඉර බලා ගන්න බෑ. මම ඔයාලට ඒකන කිව්ව ඉර පායයිද දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එළිය වෙනවා විතරයි. ඉරක් ඇත්තටම පේන්නේ නැහැ. ඒ ඕගලන්ට ඕනනම් අපි වටේ ඕනනම් 360 view ඕනනම් දෙන්න. මේ දින ගයිස් එළිය පේන විදිහ. මාර්බල් ලස්සනයි. අපි අයියින් පැත්තට ගොඩක් ලස්සනයි. හරි. මම ඉන්න පැත්ත. අපි අර
අශ්වය බලන්න ගියා අර කැලේ අස්සට. ඒක අර ෆොරස්ට් ඒරියා එකක් කිව්වට ඉතින් අර ලංකාවේ වගේ ෆොරස්ට් ඒරියා එකක් නෙමෙයි guys. මේක කියන්නේ එලිවෙච්ච තැනක්. ඒ කියන්නේ ගොඩක් කෙන් යන එහෙම අතරින් පතර. නැහැ දැන් ඒ වින්ටර් හින්දාත් වෙන්නේ නැති කොළ හැලිලා තියෙන්නේ. නැත්තම් අනිත් වෙලාවට අර ගස් වල කොළ තියෙනවා ඇතිනේ. එතකොට නිකන් කැලේ වගේ තමයි ඇත්තේ. අපි යන්න බෑ ඉස්සරහට බොන්න. අපි ඉස්සරහට අපි කාබාගෙනට දාලා අපි පයින් යන්න බලමු. නැෂලිත් පිට නැගිටිනකන් ඉමු අපි. ඔව්. නැෂලිත් වන් සීතලයි දන්නේ එළිය. කමන්නේ නැෂලිත් ජැකට් ටොප්පි ඔක්කොම අරගෙනනේ ආවේ අපි. ජැකට් ටොප් පාගෙනට යන්නත් හදලා guys අපි මෙතන අතර කරන් හිටියේ. අපි හිතුවේ මෙතන අශ්වය ඇති කියලා. මේ මම මෙතන අල්ලිනකොට මම දැක්ක නිකමට හෙල්ලෙනවා වගේ එකක් පොඩ්ඩක්. බලතිය එතන අර කැලේ එහා පැත්තේ අශ්වය ඉඳලා තියෙනවා. අදින් guys UK වල තියෙන ලස්සනම කියලා කියන්න බෑ ලස්සන තැන් ගොඩක් තියෙනවා. ලස්සනම තැන් වලින් එකක්. ඉතින් බලන්න ඔයගලන්ට මේ වින්ටර් එකට මේක පේන්නේ කොහොමද කියලා. ඉතින් මේක කැලෑවක් කිව්වට guys මේක සමහරට ඔයගලන්ට කැලෑවක් විදියට පේන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් ගින්න. මෙන්න මගේ නැෂි අක්කා නැගිට්ටා. අපි අතනින් එන්න හදනකොටම නැෂි බබා නැගිට්ටා. නැගිට්ට නේද? ඔයා නිදි ඇතුලේ අපි ගියා අශ්වය බලන්න. හොස් බලන්න ගියා අපි. එයාට පෙන්නන්නම්. පාකින් එකට දාලා අපි යමු බලන්න අසගුදුන්ලා. නිදි මතේ තාම. ඔය ගෙදරද නැගිටින්නේ 9:10ට. තාම උදේ පාන්දර. අද හැබැයි උදේ පාන්දර මහැරුණ අපි 3 මාට හැරෙනකොටම. එයාගේ ළඟින් මම නැගිට ගමන් එයාත් හැර. අන්න අශ්වය ගොඩයි. අර ඉස්සරහ ඉන්නේ. අර ඉන්නේ. එකයිනේ. අන්න මිනිස්සෙකුත් ඉන්නවා. එයා ෂෙයින් හරි චුට්ටක් හිමීට ලං කරන්න. අන්න ඉන්නවා අස්ස බබා. අපෝ හෙල්ලන අන්න ඉන්නවා. හරි. ඒ වීඩියෝ කරන්නේ. හරි ගත්තා. අන්න තව ඉන්නවා බෝලේ ඈත. මේ පැත්තෙම තමයි ඉන්නේ. තැන් වල ඉන්නේ. අර එක තැනක රංචුවක් හිටියා ඒක ගන්න බැරි වුණානේ. නේ බලන්න ඉස්සරහ පේන විදිය. නැෂි හොඳටම නිදියයිත් මම පෙන්නන්න. මේ හොඳටම නිදි. නැෂිට අපි කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඔක්කොම අරගෙන ආවේ. ඔන්න ආස්ට්‍රේලියා ගොඩයි. අන්න බලන්න. මේ මෙහෙ ඉඳන් දිගටම ඉන්නවා දැන් නම්. දැස් බාන්න මේ වීම තනි කර කියන්නේ එහෙම වැටලා වගේ තියෙන විදියට. උදේ පාන්දරට ඉතින් ඔන්න ඔය වගේ තමයි තියෙන්නේ. මේ වතුරේම ෆ්‍රීස්. ඔන්න වතු උමයි. සුදු පාට අශ්වය ඉන්නවා, කළු පාට අශ්වය ඉන්නවා, දුඹුරු පාට අශ්වය ඉන්නවා. පාට. මෙන්න ළඟම ඉන්නවා එක්කෙනෙක්. මට එක්කෙනෙක් තුරු කරගෙන ෆොටෝ එකක් ගන්නවා. අන්න මේ පැත්තේ ඉන්නවා. මට බය මට පයින් ගහයි කියලා. නේ? මෙන්න ඉන්නවා ගොඩ. අන්න ළඟම ඉන්නවා. නැෂි අර බලන්නකෝ අස්ස බබාලා. ඔලි පේන්නේ මේ වීදුරු මෙව වෙලා තියෙන. අන්න තව එක්කෙනෙක් අන්න අපේ දිහා බලාගෙන ඉන්නවා. මෙන්න මේ පැත්තේ තියෙන එක්කෙනෙක්.
අපි මේ පැත්තට යන් කියලා හිතුවේ. දැන් අපේ පැත්තට වැඩි හිම වැටෙන්නෙත් නැහැ, සීතලත් නැහැ. ඒ මොකුත් නැති හින්දා තමයි අපි මේ දැන් හිම වැටෙනවද කියලා බලන්න මේ පැත්තට යන් කියලා හිටියේ. ඒ වුණාට අද අපි දැන් මෙහි ගිහිල්ලා ඉවර වෙලා ගෙදර යනකොට අපේ පැත්තත් තනිකර මේ වගේම වෙලා. පාර පේන්නේ නැහැ ගෙදර යද්දි. තනිකර මීදුම ඇහිල්ලා වතුර මිදිලා. උදෙත් අපි එනකොට පාර පේන්නේ නැහැ. බොහොම අමාරුවෙන් ආවේ. අර පාරේ ගහලා තියෙනවනේ බිම චූටි චූටි කෑලි යන්නේ දිලිසෙන කෑලි වලින් තමයි පාර කොයිද කියලා හොයාගත්තේ. කලින් අපි ආපු හරිය වැඩි දැන් ගස් තිබුණේ නැහැනේ. ඒ හරිය දැන් පහ වෙලා චුට්ටක් දුර එනකොට මෙන්න මේ විදිහට ලොකු ගස් තියෙන කැලයක් මැද්දෙන් තමයි අපි ඉස්සරහට ගියේ. බලන්නකෝ ඒ ගස් නිකන් නුවරඑළිය යනකොට අර පාර දෙපැත්තේ තියෙන ගස් වගේමයි නේද? Under the boughs where the shadows play, the wind hums songs at the break of day. Whispering pines, secrets untold, carrying tales only the forest holds. Moonlight spill. මොනමල කරදරයක්ද මේ? නෂි අක්කා බබා අස්සෝ දැක්කද ඉතින්? නෂිගේ කොන්නේ කපුටු කූඩුවක් වගේ. අපි යනවාද එළියේ? යා යා. ඔතන රගොල්ලෝ කැක්කේ. චෝටා කියන නෂි කමෙන්ක කනක. ඕ Daddy, මේ බූම ගියා. ඔන්න අල්ලගන්න. Bang, baby. Nasha. හලවන්න, Nasha. Turn. Okay. Nasha. Let's go, Nasha. Okay, start. ඉපොයි අයි කඩාගෙන වින්දගෙන. Start. Okay. ඊට එක දාන්න. Okay. Okay. Asha, let's go. Okay, very good. Okay, bang. Bang. Wow, Nasha, very good. Yeah, now you need to turn this way, Nasha. Young lady, okay. Okay, yeah, that's good. Nasha, can you see anything? සාදු කියන්න. Nasha, can you see what's happening? No, mommy, I haven't got time, mommy. I got so many things to do. බයි බයි කියන්න කට්ටියට. Nasha, yeah, mommy, I can see so many lights, mommy, but I don't know what to do. ඕ චුට්ටක් කියන තාත්ති චුට්ටක් ඉස්සුනා නම් තාත්තිය හොඳට පේනවා මට. Oh. මේ ඇතුළත් පොඩක්. මේ කට්ටක් තියෙනවා මම පොඩක් ඉන්න මේ. පොඩක් ඉන්න මම මේක මම නවත්තලා ඉන්න. මොකක් හරි වෙලා ස්ටාර්ට් කරනවා. මේකෙන් මොකද කරන්නේ?
කකුල ගියොත් සොරිම තමයි සීතලයි යන ඉන්න බෑ වා ලස්සන මේක ඇතුළට යනකොට මෙතනින් ඇතුළට යන්න තියෙන්නේ අම්මෝ අද්දි ගලන ලේනෙක් කර ආයි ලොකෝ ලේනෙක් අර ඉන්නේ ඔන්න යනවා කොහෙද ගියොත් දන්නේ නැහැ යා වල මේ වැටෙන මේ යන්නේ අනේ වාහන අර ලියනු දෙන්නයි කපල් එකක් ඔයාලට ලියන වෙන්න අන්න ඉන්න මේක ඔස්සල ලොකු යා නශීක මේ ජැකට් එක තියෙනවා සාක්කු දෙක මේ මෙතේ අර ඇතුලේ බෙන්ච් තියලා තියෙනවා ඕන වාඩි වෙලා ඉන්න අපි නිකන් සර්පය වගේ පිඹ යන්නේ මෙන්න අපේ නශී දැන් පොඩක් දැන් උදේ වෙලා දැන් නම් තියෙන්නේ එළි වෙලා තියෙන නමුත් තාමත් රස්නම් තමයි මෙතන මේ වගේ පරිසරයකට ආවත් පස්සේ ඉතින් කියනවට වඩා ගොඩක් දුරට බලන්න තමයි තියෙන්නේ අපි නැෂා බෝරෙක් එක්ක වගේ වැරදි පැත්තේ මගේ නහය ඇතුළේ නිකන් ගල් වෙලා වගේ කියලා මට තේරෙනවා. අපි මෙහෙම වයින් ගිහලා එන වාහනේ ගහගෙන මොකටද යන්නේ? ශ්‍රී ලංකාවේ වගේ නම් දාගෙන යන්නේ මේ රටවල. ලංකාවේ කවුරුරි පාරක ඉන්නවා දැක්කොත් එහෙම සංකල්ලාට දාගෙන යනවානේ. මේ අනික නවත්තන්නත් බෑනේ. නවත්තන්නත් බෑ. මේ හැරෙන්න නවත්තන්න පුළුවන්. පියන්. යා. ආ මේ ගස් ලස්සන බලන්න. මේ අත්තර ගස් වගේ. නතා ගස් තමයි නේ. ඕන ඉන්නේ. කරතන. මගේ නහය ගල් වෙලා. අපි කිව්වේ නෑනේ අද දවස් කවද්ද කියලා. අද ඇවිල්ලා දෙසැම්බර් 31. 31 ගයිස් ඉතින් අපිට හිතුණා වෙනසකටත් එක්ක අපි මේ අවුරුද්දට කරන අන්තිම vlog එක තමයි මේක. ඉතින් එහෙනම් අපිට හිතුණා ඉතින් සීනියර් එකයි පොඩ්ඩක් අලුත් මේ බලන්න මේ ගහ. ඔර නෂි අක්කා අමාලුද? නෂි අක්කට සීතලයි. ඉතින් නහයෙම ගල් වෙලා වගේ මගේ නිකන්. මම පොඩ්ඩක් අපි අර හුස්ම ගිරගලාදී පොඩ්ඩක් ප්‍රශ්නේ ඉන්න. මම චුට්ටක් ඉතින් කිසෙකම් දිදී යන්නේ මෙයාට. එතකොට මෙයා පොඩ්ඩක් කරස් පොඩ්ඩක් තියාගෙන උදව් වෙන්න. ජැකට් එකේ ටොප්පියක් දැම්ම නම් හරි. අනේ මටත් ටොප්පියක් තියෙනවා මම මේ එහෙම යන්නේ. බය වුණා. ඇයි මම බය වුණා. සතෙක්වත් එනවද කියලා. දුවන්න කියලා හැදෙම. නෂි අක්කා. ඉතින් guys මේ
හරන සමයකට මේ හරිය මේ හරියට සාමානය මෝහයම අපිට වෙන්න ඉන්න ඕනේ. නමුත් ඉතින් මොකද මේ ගොල්ලන්ගේ මේ කියනවා එක ඒරියාස් ටික මේ ඒ කියන්නේ කොයි වගේ සත්තුද ඉන්නේ කියලා. ඉතින් මේ ඒරියා එකේ හරිනම් එන්න ඕනේ මෝ තමයි රංජුපිටි. නමුත් නෑ කියලා සාමාන්‍ය රංජුපිටි ගන්න බලා ගන්න පුළුවන්. අපි ඕන ලොකේෂන් එකක් දාන්න. අපි එනකොට මුවරංචුවක් හිටියා උදේ. එයාලා කොහේ හරි යන්නත් කියන හොයාගෙන. ගොඩක් දුරට මේ වින්ට එකේදී සාමාන්‍ය හොයාගන්න අමාරුයි. ඒ කියන්නේ ඒ කියන්නේ හොයාගන්න අමාරුයි කියන්නේ ඇතුළට ගියොත් නම් එදී. නමුත් එළිය හරියට වෙන්න ටිකක් අඩුයි. මේ අපේ නැති බෝලේ මේ හරියට නම් එළිය එන්නේ කැලයක් නෑ. ඒ නැෂී ගැද්ද කැතුළු දාගත්තා නම් හරි සුදු. සීතල ඇති. මෙයාට ග්ලව්ස් එකක් ගන්න වෙනවා අපි ආයෙ එළියට එනවා නම්. සීතලයි. Give me that hand. Oh, හැප්පෙනවා. මගේ අත අහුවෙච්ච විදිහට හිතනවා ඉන්න බෑ. අයියෝ. තාත්තා මගේ බඩේ කකුල් දෙක ගල්වන්නේ කියලා චුට්ට. මේ හරි සුට මේ මං හිතන්නේ රස්නේ ඉතින් ඊර පොඩ්ඩක් තියෙනවනේ. මොන දැන් තමයි ඊර පායන්නේ. හරියට මිර බලා ගන්න පුළුවන් දැන් තමයි. හරියට ප්‍රොපර්ටි එක හරි කියලා. ගියා ලස්සන ගියා. මාරම දුකක්. සීතල වැඩි. මේ මොනවද මේ? ඇතර සුදු. මම හිතන්නේ ඉස්සරහට මොනවද තියෙයි කියලා බලන්න. අපි යමුද ආයෙත්? නැෂීරත් සීතලයි. මේ හරි නෑ ගයිස් බලන්න දෙය. අම්මෝ සීතලයි ඉන්න බෑ. මේ අත්‍රොතු වෙලා තියෙන්නේ. අම්මා. අපෝ ඉපා. සත්තු ඒ. දැන් මැති නොහදිසිය දුවා ගන්න බෑ. මට දුවා ගන්න බෑ කොහොමද? ඉතින් ගයිස් අපි දැන් පොඩ්ඩක් ඇවිත්ලා කරා. ඉතින් අශ්වයමත් ටිකක් බැලුවා. හැබැයි කලින් සමයක කාලට තරම් ගොඩාක් සත්තු නෑ ගයිස්. ඉතින් අපි ඔක්කොම ටික බලලා අපි දැන් මේ යන්න පිටත් වුණා. ගෙදර. ඔව් ගෙදර. බලන්න සත්තු නැහැ. ඉතින් කොච්චර දුරට ගියත් සීතල විතරයි තියෙන්නේ. අපි වලට යන ගමන් අර පාර දෙපැත්තේ හිටපු අශ්වයන්ව පෙන්නගෙන යන්න. අර අපි කලින් නවත්තපු තැන එහෙම. බල්ලෙක් කරා. और गसल है मालूम भी पिला दिया हमारे में अडी वो इसके लगा जाने අවුවට මේ රමයව දිය වෙන්නේ නැද්ද? දිය වෙනවා නෝ. අපි අවුවයි කියලා අවු වුණාට රස්නේ නැහැ. දැන් කාර් එක ඇතුලේ අපි හීට් එක දාලා හින්දා රස්නේ. ඔව්නේ. ඔව්.
මේ බලන්න තනිකර මේ තුම දෙකල් සනයි Ready to upgrade your music? Spotify Premium lets you listen to your favorite songs, albums, and artists non-stop, online or offline. Join now for 3 free months and cancel anytime. Tap the banner to learn more. මේ ගියක්ද නෑ මේ කෝට් එක There's more to Spotify than meets the ear. That's Ah, why this nee. video is Well, taking Scott is center cool, stage on like, Spotify. With over 300,000 video shows and 300 million users already watching their favorite podcasts. With seamless switching between බාන watching මේ වගේ and ස්කෝල් listening. ගේනවා Tune in anytime, anywhere. Got a show of your own? Upload your video to Spotify. Turn views into fans and monetize your passion. නැති බබා දොයි හොඳටම මේ ඉස්සරහින්නේ අපේ ඩ්‍රයිවර් මහත්තයා ඔන්න වැටළු බබාලා ද ඌරෝ චුනගන්න මෙන්න ඌරෝ හරි අන්න හැබැයි අශ්වෝ ඉන්න අර පැත්තේ කීදු ෆෝන් එක හෙලවෙනවා මගේ අතින් අර කපු ලොකු කුරුළු ජාතියකුත් ඉන්නවා මේ පැත්ත විශ්වාසය මේ පැත්ත විශ්වාසය අර මැජික් මිරර් ලෑන්ඩ් එකක් වගේ එකපාරට හිතාගන්න බෑ මේ අපි මෙහෙම පැත්තේ ඇවිල්ලා තියෙනවා ඔන්න අපි දැන් එළියට දැම්මා එළියට දාන්න දැන් තමයි එහෙම ඩර් ගාලා තියෙන්නේ නේද ඒ සත්තුන්ට එන්න බැරි වෙන්න දාලා තියෙන්නේ ඒ අර අරකක්ද ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ එන්න බෑනේ සත්තුන්ට එළියට ඒ සත්තුන්ව කොටු වෙලා තියෙන්නේ ඒ කියන්නේ නැචරලිම කොටු වෙලා තියෙන්නේ ඕපන් වෙච්ච ස්පේස් වල ඒගොල්ලෝ පොඩි වැටවල් දාලා තියෙනවා ඒ වැටවල් දාලා තියෙන්නේ කම්බි විතරයි අනික කොන්ක්‍රීට් ගොඩක් ගහලා නැහැ අනික ඒ මැදට පාවිච්චි කරලා තියෙන්නේ ලීම තමයි ඉතින් මේ ලීම තමයි පාවිච්චි කරලා තියෙන්නේ මේ වැටවල් ගහන්න උනත් අනික මේ අර ඒගොල්ලන්ගේ සීමා ඒ සීමාවට සත්තු වෙන් කරන්න ඒගොල්ලෝ දාලා තියෙන්නේ කියන්නේ මේන් රෝඩ් එක throughනේ අපිට යන්න තියෙන්නේ කියන්නේ මේක හරහා යද්දි මේන් රෝඩ් එකට වැටලා තියෙන්නේ මේ මේන් රෝඩ් එකේ ඒගොල්ලන්ගේ සීමාව මාක් කරලා ඒගොල්ලෝ දාලා තියෙනවා පොඩි බාධකයක් ඒක විතරක් ඒගොල්ලෝ යකඩ වලින් හදලා තියෙන්නේ මොකද හේතුව යකඩ අතර අපි ඇවිදින්නේ නැති අපි ඇවිදින්න යද්දි තිබුණේ ඒක අපි අපිට වීඩියෝ කරගෙන බැරි වුණා මම සමහරට ගන්න නැති ගන්න ඇති ඒක තිබ්බොත් අපි දාමු මොකද ඒ ગેප් එක හදලා තියෙන්නේ සත්තුන්ට ඒක මේ මාරු වෙන්න බැරි වෙන්න මොකද සත්තුන්ගේ කකුල් පැටලෙනවා අනික ඒගොල්ලෝ දැක්කට පස්සේ ඒගොල්ලෝ ඒක හරහා මාරු වෙන්න try කරන්නේ නැහැ try කරත් බෑ මාරු වෙන්න නමුත් ඒගොල්ලෝ try කරන්න බැරිනවා කියලා ඒගොල්ලන්ට හානියක් වෙන්නේ නැති වෙන්න ගොඩාක් ගැඹුරට හදලා නැහැ ඒක මොකද ඒක ගොඩාක් ගැඹුරට හදුවොත් කකුල් හිර වෙලා සමහරට කකුල් කැඩිලා ඉතින් දඟලන්න හිර වෙන්න පුළුවන් ඉතින් ඒ විදිහට නැති වෙන්න තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ ඉතින් බාන්නක ඒකින් ඒ ප්ලෑන් කරද්දි මාර සැලසුමක් ඇතිව ඒගොල්ලෝ හැමදේම ප්ලෑන් කරලා තියෙනවා අනික මේ කිසිම ඉෆෙක්ට් එකක් සබහදාමට වෙන්නේ නැති විදිහට ඉතින් ඒක තමයි ස්පෙෂල්ම දේ ඉතින් ගයිස් හරිම ලස්සන පැත්තක් කතා කරන දේවල් ගොඩක් තියෙනවා මේ වගේ පැත්තක
කියන්න ලස්සන දෙයකුත් තියෙනවා. මොකද ඉතින් අපි එද්දී ඕගොල්ලෝ දකින්න ඇති හැම කළුවරයින් කිසිම දෙයක් පේන්නේ නැහැ. කළුවරේ වුණත් දැන් අපි රැග ආවා නම් ඇත්තටම කරු හරි මොකක් හරි ක්ලියර්ලි අහස බලන්න පුළුවන්. ඉතින් ඒ ක්ලියර්ලි අහස බලද්දී රෑ අහසෙත් ලස්සනක් නැත්නම් ලස්සනක් තියෙනවා. ඉතින් ඒ වගේම ගයිස් මෙන්න පාලමක් මෙන්න වතුර පාරත් එක්ක වෙච්ච එකක් තියෙනවා. හරි බලන්න. කියන්නකො ඉතින් ඔයා ඉතින් අපිට කියන්න ඕනෙලා තිබ්බේ අපිට පණිවිඩයක් දෙන්නත් තිබ්බේ මේ වීඩියෝ එකේ. මොකක්ද මේ දැන් බලන කට්ටියට. වාහන පේලියේ ඉතින් guys ඒ හැම රැකම අවසානයේ ඊළඟ දවස් මොකද්ද? ලස්සන ඉර පායන ලස්සන උදෑසන. ඉතින් අපි මේ අවුරුද්දේ ඕගොල්ලන්ට කියන පණිවිඩය තමයි ඔයගොල්ලෝ සමහරලාට මේ අවුරුද්දේ වැටලා ඉන්න පුළුවන්. සමහරලාට මේ අවුරුද්දේ ඔයගොල්ලෝ හිතපු ටාගට් වලට යන්න බැරි වෙච්ච අවුරුද්දක් වෙන්න පුළුවන්. සමහරලාට ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේක මම පොඩ්ඩක් සමහරලාට මම නැගිටිනවා කියලා හිතපු අවුරුද්දක් වුණාට මේක පොඩ්ඩක් පසුබහැපු අවුරුද්දක් වෙන්න ඇති කියලා. නමුත් දුක් වෙන්න එපා. ඉතින් මේක මේ කවුරුත් සමහරලාට කියලා ඇති. නමුත් ඒක මේ මම හදලා මේක කියපු කතාවක්. මොකද හේතුව ඉතින් අලුත් අවුරුද්දකට අපි යන්න හදන්නේ. ඉතින් කොච්චර වැටුණත් ඉතින් ජීවිතේ ප්‍රශ්න එනවා. ඉතින් ප්‍රශ්න එන තරමට තමයි ජීවිතේ ලස්සන වෙන්නේ. ඉතින් කොච්චර ප්‍රශ්න ආවත් ඒ හැමදේම ඒ මූණ දීලා ඒ ගමන් යන ගමන් ඉතින් කවදා හරි ලස්සන ඊළඟ දවසේ හැම රැයකම කෙලවර ලස්සන උදෑසනක් තියෙනවා වගේ. කියන්නේ ඉර පායලා බලන්න කුරුල්ලෝ කෑ ගහන. ඉතින් ඔයගොල්ලන්ට අපි ඒක ගේන්න පුළුවන් තරම් අපි try කරා. ඉතින් ඔයගොල්ලන්ට අපි පෙන්නුවත් ඒක මේ වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. ඉතින් කවදා හරි ඉතින් අපි මහන්සි වෙන්න ඕනේ අනිවාර්යෙන් අපි ටාගට් වලට යන්න. ඉතින් ඒ ටාගට් අතර ඔයගොල්ලන්ගේ හිතන පතන හැමදේම ඉෂ්ට වෙන අවුරුද්දක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදට මේ වීඩියෝ එක අපි මෙතනින් නවත්තන්න යන්නේ. ඉතින් අපිත් එක්ක එකතු වෙලා අපේ වීඩියෝ මෙච්චර කාලයක් බලපු ඔයගොල්ලෝ ඔක්කොටම මොකද්ද කියන්න තියෙන්නේ? Thank you and සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.